කට්ටියටම හයි බෝවන්. හරි. දැන් ඔයාලා බලන්න ඇති මේ මොකද්ද කොලයක් තියාගෙන කරන්න යන්නේ කියලා. හරි. දැන් අපි කලින් වීඩියෝස් වල බැලුවේ අපි එමදාම දෙමළ එකුරු ලියන විදිය ඒත් එක්කනේ. දැන් සාමාන්‍යයෙන් දවස් ගානේ අපි දෙමළ වචන ටිකක් කොහොමද පාවිච්චි කරන්නේ කියන එක අපි අද ඉඳන් පටන් ගමු. ඒක අපි පටන් ගන්න පළවෙනි වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්න යදන්නේ දෙමළ අකුරු වල ඉලක්කම් ටික කොහොමද ලියන්නේ කියලා. හරිද? දැන් සාමාන්‍යයෙන් දැන් ඕනම එක්කෙනෙක්ට දැන් අපි පොඩි කාලේ ඉඳන් කතා කරලා පුරුදුනේ. ஒன்று இரண்டு மூன்று කියලා. හැබැයි ஒன்று இரண்டு மூன்று එක තනක එතනින් පස්සේ අපේ කට්ටිය ඉර වෙනවා. හරිද? ඒ ඉර වෙන්නේ නැති විදිය ඉර වෙන්නේ නැති වෙන්නත් එක්ක ඉතුරු ටික කොහොමද කියන්නේ කියන එක අපි මේ වීඩියෝ එකෙන් බලමු. හරිද? පළවෙනි එක කියන්නේ දෙමළ වල කියන්නේ ஒன்று කියලා. ඒක ලියන්නේ O in ro ஒன்று. දෙකට කියන්නේ இரண்டு I re in du இரண்டு. හරිද? තුනට කියන්නේ மூன்று mu in ro மூன்று. හරි. ඒ වගේම මේ තුන සාමාන්‍ය අපි මෙච්චර කාලේ පාවිච්චි කරපු වචන ටිකනේ. ඒ කියන්නේ ஒன்று இரண்டு மூன்று කියන්නේ සාමාන්‍ය අපි දවස පුරා කතා කරලා කියලා කට්ටිය කතා කරලා අහලා තියෙනවා. මෙතනින් පස්සේ ටිකනේ අපිට ඉර වෙන්නේ. ඒකත් මම ලියන්න. හතරවෙනි එක நான்கு. නා in gu நான்கு. හරි. පස්වෙනි එක ஐந்து. ඒ කියන්නේ පාඩ කියන්නේ ஐந்து කියලා. දැන් මේක අපි කලින් එක වීඩියෝ එක මං ஐந்து කියලා ලියලා තියෙනවා. කට්ටියට ඕන නම් ඒක බලා ගන්න පුළුවන්. ஐந்து ஐந்து. හරි. 6 ஆறு. ආවන්න රුණ ආරු. හරි. අතට අපි කියන්නේ ඒලු. මේකත් අපේ AN කියන එක ලියනකොට මේකත් අපේ වීඩියෝ එකකින් තියෙනවා. කට්ටියට ආපසරයක් එක්ක මම ලියන්නේ. දැන් ඒ කියන්නේ මේක අකුරු ටික කියවෙන ඉඳ මේක ලියන්නේ. කට්ටියට ඕන ඒ වීඩියෝස් ටිකිනු ඒ ටික බලා ගන්න පුළුවන්. 8 8 මේකත් අපි ඒ වගේම කලින් වීඩියෝස් වල ලියලා තියෙනවා. 9 O in du ஒன்பது. හරි. O in du ஒன்பது. හරි. ඒ කියන්නේ 9. අන්තිම එකට 10. 10ට කියන්නේ p i tu පත්තු. පත්තු කියලා කියන්නේ. හරිද? මේ ටික තමයි දෙමළ අකුරු වල තියෙන ඉලක්කම් ටික. හරි. ඉලක්කම්. හරි. දෙමළ අකුරු වල තියෙන ඉලක්කම්. මේ ගැන කට්ටියට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ වීඩියෝත් එක්ක බලන්න. මේකම ඊළඟ මේකත් අපි දානවා. මේක එකේ ඉඳන් 10 වෙනකන් තියෙන්නේ. අපි 10 වෙනකන් 10 ඉඳන් 20 වෙනකනුත් ඉලක්කම් ටික කොහොමද ලියන්නේ කියන එක බලමු. අපි 10 කිව්වනේ. 10න් පස්සේ අපිට ලියන්න තියෙන්නේ 11. ඒ කියන්නේ 11. p di no in ro 11. 11. හරි. ඊළඟට අපිට ලියන්න තියෙන්නේ 12. 12. p in ni re in do 12. ඒ කියන්නේ 12. 12ට කියන්නේ 12 කියලා. හරිද? 13. හරිද? මේකට කියන්නේ p
the in move in ru 13 ඒ කියන්නේ 13ට කියන්නේ 13 pa di in mu in ru 13 ඊළඟට තියෙන්නේ 14 14 pa di na in go 14 hari 15 15 hari pa di nai in du 15 hari 15 ඊළඟට තියෙන්නේ 16 කියන්නේ 16 pa di na ru 16 හරි 16ට කියන්නේ 16 හරි දැන් ඔයාලට මෙතනින් ෆ්ලෝ එකක් සෙට් වෙනවද අපි මෙතනින් 10 ඉවර කරා කලින් ෂීට් එකේ හරි එතනින් පස්සේ පටන් ගන්නෙ 11 ඉඳන් පදි කියන එකෙන් තමයි පටන් ගන්නෙ පදි උන්රු ඒ කියන්නේ පදි කියන එකෙත් එක්ක උන්රු කියලා මේ වෙනවා ඊළඟ එක 12 ඒ කියන්නේ 10 12 එතනින් පස්සේ ටික බලන්න 13 ඉඳන් 13 14 ඒ කියන්නේ පදි කියනත් එක්ක නා ඒ කියන්නේ 1 2 3 ඒ පිළිවෙලට ඒ ටිකත් එකතු වීගෙන එනවා හරිද ඊළඟ අපි 16 ලියුවානේ එතනින් පස්සේ අපිට ලියන්න තියෙන්නේ 17 17ට කියන්නේ 17 pa di ne lu ඒ කියන්නේ 17 හරි 18ට අපි ලියන්නේ pa di netto හරි පාදිනේ ඉට්ටු පදිනෙට්ටු කියලා ලියන්නේ හරි 19ට ලියන්නේ 19 මෙතනින් ඒ ෆ්ලෝ එක ඒ කියන්නේ පදි කියලා ආපු ෆ්ලෝ එක මෙතනින් මෙතනින් කැඩලා ඒ කියන්නේ මෙතනින් කැඩලා ආපෝ ඒක වෙන කෝණයකට එනවා 19 per it to in the 19 කියලා එනවා හරිද ඒ කියන්නේ මේ 13 ඉඳන් 18 වෙනකම් පදි කියන කෑල්ල එනවා 19 ඉඳන් 19 ඒ කියන්නේ මෙතනින් ඒ ෆ්ලෝ එක නැති වෙලා ඊළඟ එකට 19 ඉඳන් 19 කියලා එනවා හරි ඊළඟට අන්තිමට අපිට ලියන්න තියෙන්නේ 20 කියන්නේ 20 මේක සාමාන්‍ය අපේ කට්ටිය ගොඩක් උලට ආල ඇති ඒ කියන්නේ මේක සාමාන්‍ය අපේ සිංහල මිනිස්සු සාමාන්‍ය මේ වචන දිගට අරන් පාවිච්චි කරන වචන තමයි 20 කියන එක සාමාන්‍ය අපේ 20 කොලේ එක බැලුවොත් මේක තියෙනවා සාමාන්‍ය මේ ටික නම් අපිට ගොඩක් සෙට් වෙන්නේ නැහනේ හැබැයි මේක 20 කියන එක අපි සාමාන්‍ය දන්න දෙමළ ඉලක්කමක් තමයි හරි දැන් මේක සාමාන්‍ය දැන් ළමයිට තේරෙනවා ඇත්තේ දැන් මේ වීඩියෝස් ගැන කොහොමද මේක ලියන්නේ කොහොමද මේක කියවන්නේ කියන එක දැන් අපි සාමාන්‍ය එමෙතිස්සම අපි කියවනවා ඉගෙන ගන්නවා හැබැයි ෆ්ලෝ එකක් නැහැනේ ඉතින් මේකේ ෆ්ලෝ එකත් එක්කම මම කිව්වා හරි මේක අපි කට්ටිය ඉගෙන ගන්න කොයිවත් තිරවෙන්න එපා ළමයි මේ වගේ අකුරු ටික කියවනකොට හරි දැන් මේක 20 වෙනකම් මම කිව්වා මේ ගැන කට්ටියට මොකක් හරි කියන්න තිබ්බනම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න මේ වීඩියෝස් මේ වගේ වීඩියෝස් ටික දිගට බලන්න අපේ YouTube channel එකත් එක්ක දිගටම කනෙක්ට් වෙලා ඉන්න. Thank you.